හෙළ යාළුවනේ අපි මේ ඉන්නේ මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයේ. ඉතින් මෙතෙන්ට ඇතුළට යන්න රුපියල් 100ක වගේ ටිකට් එකක් ගන්නවා. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සන පරිසරයක් තියෙන, ඒ වගේම ලංකාවේ සංස්කෘතිය සම්බන්ධව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක් තමයි මේ මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය කියලා කියන්නේ. ඉතින් මේ ටික ඔයාලට බලා ගන්න පුළුවන් ලංකාවේ දේශීය වෙස් මුණු කර්මාන්තය, ඒ වගේම රූකඩ කර්මාන්තය දැනට පවත්වාගෙන යන, ඒ වගේ මේ කියන්නේ අපේ පරණ දේවල් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම පෞරාණික ඇඳුම් ආයිත්තන්, ඒ වගේම දේවල් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ තියෙන එක එක කුල වලට අනුව ඇඳුම් පැළඳුම්, ඒ වගේම ඒ කාලේ භාවිතා කරපු යාන වාහන වගේ දේවල් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් හරි, මේ තියෙන එතුමාගේ නිවස සහ වත්ත. ඉතින් එතුමා මෙන්න මේ නිවසේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. එතුමාගේ නිවසත් කෞතුකාගාරයක් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ දේවල් ටික තමයි ඔයාලට මෙතනින් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලත් ගිහිල්ලා බලන්න. ඒ වගේම මෙතෙන්ට කෑම අරන් ගිහිල්ලා වුණත් කන්න පුළුවන්. ඒ වගේම වතුර, මේ දේවල් හැම දෙයක්ම ලබා දෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා බලන්න කියලා ආරාධනා කරනවා. හරි, එහෙනම් සියලු දෙනාටම ස්තුතියි.